හරි සියලු දෙනාටම සුබ දවසක්. මේ කෙටි වීඩියෝ එක කරන්නේ 2026 බයෝ රිවිෂන් එක ගැන සහ 2027 සඳහා ආරම්භ වෙන ගෲප් ක්ලාස් එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. 2026 රිවිෂන් එක අපි දෙසැම්බර් 7 වෙනිදා ආරම්භ කරා නාරම්මල නුවණ අධ්‍යාපන ආයතනයේදී භෞතිකව. මේ රිවිෂන් එක කොටස් දෙකකින් සමන්විතයි. ඒ කියන්නේ රිවිෂන් එක සහ ඒත් එක්ක යන පේපර් ක්ලාස් එක. හැම ඉරිදම උදේ 8 ඉඳන් 12 වෙනකන් රිවිෂන් එක, 1 ඉඳන් 4 වෙනකන් පේපර් ක්ලාස් එක. කොහොම තමයි ක්ලාසස් දෙක යන්නේ. රිවිෂන් එක ගැන කිව්වොත් අපි 1 ඉඳන් 10 දක්වා පාඩම් 10 බොහොම පිළිවෙලට, ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් පිළිවෙලට ක්‍රමානුකූලව කරගෙන යනවා. ගිය සතියේ අපි 7 වෙනිදා ක්ලාස් එක පටන් ගත්තා. පළවෙනි පාඩම ඉවරයි. පොඩි පාඩමක්. නමුත් ඒ පාඩමෙන්ම අපි පටන් ගත්තා. මොකද මම මේ ක්ලාස් එක රිවිෂන් එක කරගෙන යන්නේ ෆස්ට් ෂයි වල එහෙම නැත්නම් කලින් ෂයි එකේ තියරි වල මොන හරි ප්‍රශ්නයක් තිබුණත් ඒ දරුවට මේ රිවිෂන් ක්ලාස් එකට ආවට පස්සේ තියරි ප්‍රශ්නේ රිවිෂන් ප්‍රශ්නේ දෙකම අවුලක් නොවෙන්න. මේ පාර රිවිෂන් එක මම මැදින් පටන් ගත්තේ නැහැ. ඒ හේතුව තමයි අර තියරි දරුවෙක්ටත් මේක ක්‍රමානුකූලව 1 ඉඳන් 10 දක්වා පිළිවෙලට යනකොට මේක පාඩම් කරගන්න ලේසි පිළිවෙලක් තියෙන නිසා. හරි. එතකොට අපි පළවෙනි පාඩම් කිහිපය 1 2 සහ 3 පාඩම් ටිකක් වේගෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පාඩම් 3 සාමාන්‍යයෙන් හැමෝටම අහුවෙලා තියෙන ටිකක් වැඩිපුර ඉගෙනගෙන තියෙන පාඩම් ටිකක්. අවසාන පාඩම් වලට යනකොට තමයි තියරි පොඩක් මිස් වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා අපි අවසන් පාඩම් ටිකක් වැඩි කාලයක් වෙන් කර ගැනීම සඳහා 1 2 3 සහ 4 කියන පාඩම් ටිකක් වේගයෙන් කරගෙන යනවා. හැබැයි වේගයෙන් කරනවා කියලා කියන්නේ කිසිම තියරි කරුණක් අපි මිස් කරන්නේ නැහැ. හරි. බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට පාඩම් කරන්න ලේසි වෙන්න හදපු විශේෂ ටියුට් සෙට් එකකින් තමයි අපි මේ රිවිෂන් එක කරගෙන යන්නේ. මේක විශේෂත්වය වෙන්නේ හැම තියරියක් කතා කරාට පස්සෙම අපි ප්‍රශ්න කරනවා. ඒ අදාළ කරන තියරියෙන් මීට පෙර අහලා තියෙන විභාග ප්‍රශ්න, ඔලිම්පියාඩ් ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න මේ සියල්ල අපි කතා කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. ඒතකොට රිවිෂන් එක ඇතුලේ තියරි සහ ප්‍රශ්න දෙකම කතා වෙනවා. ඊට අමතරව තව පොඩි සෙග්මන්ට් ටිකක් තියෙනවා. පේපර් ක්ලාස් එක ගත්තාම මේ පේපර් ක්ලාස් එක සාමාන්‍ය පේපර් ක්ලාස් එක වෙන්න ඕනේ මොනවද? අන්න ඒවා සියල්ල සිද්ධ වෙන පේපර් ක්ලාස් එකක්. මම එහෙම කියන්නේ ඔයාට පේපර් එක නියමිත කාලයට ලියන්න chance එක හම්බ වෙනවා. ඒ වගේම අපි එක එකතු කරලා ඊළඟ සතිය වෙනකොට බලන ලකුණු දෙනවා. ඒ වගේම අපි අමාරු කොටස් ටික සාකච්ඡා කරලා දෙනවා. ඉතින් වෙන පේපර් ක්ලාස් එකකින් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. 27 ක්ලාස් එක ගැන මම කෙටියෙන් කිව්වොත් 2027ට තියරි ක්ලාස් එකක් මම නාරම්මල නගරේ භෞතිකව මීට කලින් පැවැත්වුවේ නැහැ. ඔන්න අලුතෙන් ආරම්භ කරනවා තියරි ක්ලාස් එකක්. මේක ගෲප් ක්ලාස් එකක් විදිහට තමයි පටන් ගන්නෙ. නාරම්මල නුවණ අධ්‍යාපන ආයතනයට එන්න ඉරිදා 1ට 1 ඉඳන් 5 දක්වා මේක විශේෂ තියරි ගෲප් ක්ලාස් එකක් විදිහට පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පටන් ගන්න 3 වෙනි පාඩමේ 1 සහ 2 පාඩම් මේ වෙනකොට පාසල් වලත් වෙනත් ටියුෂන් ක්ලාසස් වලත් ඉවරයි. ඒ නිසා අපි 3 වෙනි පාඩමෙන් නම් තමයි පටන් ගන්න. එහෙමනම් මේ 2026 සහ 27 ක්ලාසස් ගැන තව මොනවා හරි විශේෂ දෙයක් දැනගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එකත් එක්ක පහලින් නම්බර් එකක් තියෙනවා. කෝල් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් ආයතනයට ගිහිල්ලා ආයතනෙන් අහන්න ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ බයෝ විතරක් නෙමෙයි කෙමිස්ට්‍රි, ෆිසික්ස්, කම්බයින්ඩ් මැත්ස්, ඇග්‍රි මේ විෂයන් සියල්ල සඳහාම නුවණ අධ්‍යාපන ආයතනයේ පන්ති පැවැත්වෙනවා. එහෙමනම් මේ දැනුවත් කිරීම මෙතනින් නිමා කරනවා. රිවිෂන් වෙන දරුවෝ ලබන සතියේ ඒ කියන්නේ දෙසැම්බර් 14 වෙනිදා ඉරිදා උදේ 8 වෙනකොට නාරම්මල නුවණ අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා ඉන්න අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා. තවත් ප්‍රමාද වෙන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි.